හේ! ඔයාලා හැමෝම දන්නවා හේයි කිව්වහම කවුද ඒකේ අයිතිකාරයා කියලා. ඉතින් පොරට මේ දවස්වල තර්ජනයක් තියෙනවා. ඉතින් පොරට දැන් ඊයේ කොහම හරි ඉරිදා පොරට පහර දීලා CCTV වල ගලවන් ගිහිල්ලා ඉතින් පොඩි අකරතැබ්බයක් වෙලා. ඉතින් පොඩි වීඩියෝ එකක් තියෙනවා. අපි වීඩියෝ එක බලලා කතා කරමු මොකද්ද වෙන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. පුයන්න හරි හරි වෙහන්න පුයන්න බයන්න බලු වෙයන්න පුයන්න හරි හරිද හරි අයන්න කිව්වම දන්නවනේ පුයන්න මයන්න අයන්න මේවා දන්නවනේ මොනවද කියන්නේ කියලා සාලුවකින් මුණ බැඳගෙන ඇවිල්ලා කවුද පිරිසක් හාමුදුරන්ට පහර දීලා තියෙනවා. ඉතින් මෙහෙමයි අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒ හාමුදුරුවෝ හොඳ වැඩක් කරේ නැහැනේ රටට. මෙහෙමයි ඉතින් JVP කාර්යවලට නම් මේක පොඩ්ඩක් මේ හොඳයි කියලා පෙනෙයි. නමුත් ඉතින් සිවුරක් දාගෙන කුණුහරුප කියගෙන අම්මා මතක් කරලා හේයි ගාගලා මිනිස්සු කුපිත වෙන විදිහට කතා කරලා එතකොට හාමුදුරු කෙනෙක් ඉන්න ඕන පන්සලක බණක් භාවනාවක් කරගෙන පිනක් දාමක් කරගෙන එහෙම ඉන්න ඕන. නමුත් එහෙම හිටියේ නෑනේ. මේ හාමුදුරු කරේම මිනිස්සුන්ට බයින එක කුණුහරුප කියන එක. ඇතිතරම් කුණුහරුප කියප එක තමයි මිනිස්සුන්ට කරේ. ඉතින් එක දිගට කරදර ආවා. ඉතින් මිනිහගේ YouTube channel එක නැති වුණා. එතකොට social media ගොඩක් ඒවා නැති වුණා. ඒවට උසාවියේ මේවා ගියා. ඉතින් YouTube channel එකක් නැති වුණාට පස්සේ ඉතින් channel එකක් අරන් දෙන්න උසාවියෙන් බෑනේ. ඉතින් කාටවත් ඉතින් ඒ Google ආයතනය කරන්න ඕන වැඩක්. මම නම් කියන්නේ රාජාංගනේ හාමුදුරු කෙනෙක් වුණාම සිවුරක් දරාගෙන රට රස්සේවයක් කරගෙන මිනිස්සු අතර ඉන්න ඕන. මොකද මේ දේශපාලනය කරගෙන මිනිස්සුන්ට කුණුහරුප කියලා සිවුර දරාගෙන සිවුරටත් අපහාසයක්. ඉතින් එහෙම දේවල් වෙන්න බලාපොරොත්තු වෙන තමයි මිනිස්සුන්ට කුණුහරුප කියාගෙන මිනිස්සුන්ට අපහාස කරලා ඒ මිනිස්සයා මේ රටට සේවයක් කරේ නෑ. ඒ මිනිස්සයා කියනවා වීඩියෝ වලින් මේ මම රටට සේවයක් කරාලු මිනිස්සුන් වෙනුවෙන් කතා කරාලු. මිනිස්සු වෙනුවෙන් කතා කරා නෙමෙයි පොර කරේ. ගෝඨාභයට කුණුහරුප කිව්වා. අනිත් මේ දේශපාලකයන්ට මේ කුණුහරුප කිව්වා. මිනිස්සුන්ට බැන්නා. මිනිස්සුත් එක වලි දාගත්තා. ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම මැද්දේ මිනිහට ගොඩක් දේවල් නැති වුණා. මිනිහගේ ලැප්ටොප් නැති වුණා. එතකොට ස්ටුඩියෝ එක නැති වුණා. එතකොට සියලුම දේවල් නැති වුණා. ඒ අර මනීෂ කියන අර මගේ නම කියන්නේ නැහැ. ඉතින් ඒ මිනිස්සයා හැමදේම දීලා රාජාංගනේ හාමුදුරුවන්ට YouTube channel හදලා දීලා හැමදේම ගොඩ අරගත්තා. පස්සේ මේ මිනිස්සයාට කුණුහරුප කිව්වා. ගොඩක් මිනිස්සෝ රාජාංගනේ හාමුදුරුවන්ට උදව් කරා. ඉතින් ඒ කෙලගුණ දන්නේ නැති මිනිස්සෙක්ට උදව් කරන එක තව දුරටත් වැඩක් නැහැ කියලා හිතන්නේ නැති මේ මිනිස්සුන්ටත්. ඉතින් වැඩකුත් නැහැ මේ මිනිස්සුන්ට උදව් කරලා. මොකද කුණුහරුප කියන එකයි මිනිස්සුන්ට අපහාස කරන එකයි දේශපාලනඥයන්ට කඩේ යන එකයි ඒක නිවන් කරේ. මම නම් මගේ මතය අනුව නම් මචං මේ හාමුදුරු නමක් කියලා කියන්න බෑ. මොකද අපිට පව් සිද්ධ වෙනවා. මම නම් කියන්නේ ඉතින් සාමාන්‍ය වශයෙන් නම් ඉතින් මිනිස්සුයෙකුට ගහන්න තර්ජනය කරන්න ඒක අනුමත කරන්න බෑ. නමුත් ඉතින් මේ මිනිස්සයා සාසනෙන් නිරපල කියලා මේ නිවුස් වලට ගිහින් කියලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයා දැන් පන්සල අතහැරලා දාලා මිනිස්සුන්ට ඒ දේවල් බෙදලා දීලා මේ වෙනකොට පන්සලෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්ත නැත්ත දන්නේ හාමුදුරුවෝ තමයි. ඉතින් වෙච්ච සිද්ධිය දන්නේ හාමුදුරුවෝනේ. ඉතින් හාමුදුරු නමක් කියනකොටත් අපිට පව් සිද්ධ වෙනවා. එහෙම කියන්න වටින්නේ නැහැ. මොකද රටට සේවයක් කරේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. රටට සේවයක් කරනවා නම් මිනිස්සුන්ට මේ කුණුහරුප කියන්නේ නැහැ ඕනම හාමුදුරු නමක්. සිවුර දරාගෙන සමහරක් හාමුදුරු නම් ඉන්නවා සල්ලි හොයනවා ගෑනු තියාගෙන ඉන්නවා. එතකොට සිවුර පාවිච්චි කරන්නේ අර මිනිස්සු සල්ලි හොයන්න. ඒ හැමදේම කියන්නේ සිවුරේට බලයක් තියෙන ඕනම තැනක යන්න පුළුවන්. ඕනම තැනක ගරු කරනවා. ඉතින් ඒ ගරුත්වය තියාගෙන හිටියනම් අද ඔහොම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මිනිසුන්ගෙන් සල්ලි උරන් කණ්ඩ මිනිසුන්ට බයින්න අයිතියක් නැහැ. මොකද එහෙම බැනලා මොකද හාමුදුරු නමක් ඒ දේ අයිති නැහැ හාමුදුරු නමකට. ඉතින් මම නම් මගේ මතේ නම් ඒකයි. ඉතින් මම නම් ඇත්තටම සතුටු වෙනවා ඔය හාමුදුරුවෝ ඔය පන්සලකවත් ඉන්න දෙන්න හොඳ නැහැ. ඔය හාමුදුරු නමක් කියන්නේ නැහැ මම නම්. මේ ගහලා පන්නන්න ඕන. ඇත්තටම ඒක තමයි වෙන්න ඕන මගේ මතය අනුව නම්. මම දන්නේ නැහැ මේක මේ සමහරක් කට්ටිය හාමුදුරුවන්ගේ දේශපාලනයේ මතයට කැමති වෙන්න පුළුවන්. ඉතින් මගේ නම් මතය ඒ හාමුදුරුවෝ නමට ශාසනයවත් සුදුසු නැහැ. ඉතින් YouTube channel එක නැති වෙන්න ඕන. මොකද YouTube channel එකෙන් ගොඩක් මිනිස්සුන්ට කුණුහරුප කියලා ඒකෙන් තියෙන සියලුම දේ මිනිස්සුන්ට අපහාස කරලා ඒ දේවල් කරානේ. ඒ දේවල් කරාට පස්සේ අරක ඉබේම වෙනවා. ඔය දේවල් බලාපොරොත්තු වෙන තමයි කරන්න ඕන.
ඉතින් මගේ නම් මතේ ඒ හාමුදුරු නම මේ නිරපු එක මම නම් කැමති. මොකද රටට සේවයක් කරේ නෑනේ. ඉතින් මේක මගේ මතය. ඔයාගේ මතේ වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔයා දේශපාලනේ අනුරට කඩේ යනවා නම් කාට හරි කඩේ යනවා නම් පක්ෂයකට ඉතින් ඔයා මගේ මතයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒක සාධාරණ වෙන්න පුළුවන්. ඉතින් මෙහෙමයි. තාම ඉතින් නීතිමය පියවර ගන්නක අපිට මොකුත් කියන්න බෑ. පොලිසියෙන් ඇවිල්ලා ගිහිල්ලා ඔක්කොම හොයලා තියෙනවා. ඉතින් දැනට පන්සලේ හාමුදුරුවෝ පන්සලේ තියෙන බඩු මිනිස්සුන්ට දීලා කට්ටිය ඇවිල්ලා තිබුණා. මම දැක්ක වීඩියෝ එකක් කරලා මම දැක්කා. ඉතින් බඩුත් මිනිස්සුන්ට දීලා හාමුදුරුවෝ මේ වෙනකොට පන්සලෙන් ගිහිල්ලා තියෙනවා. ගෙදර ගියා කියනවා. හාමුදුරුවෝගේ මල්ලි කෙනෙක් ගිහ ගෙදරක් තියෙනවා. මල්ලිලයි ගෙදර ගියා කිව්වා. ඉතින් එහෙම වෙන්න ඕන. තව ඉස්සරහට ඒ කරපු පව් වලට කියපු කුණුහාරප වලට ඒවා විඳින්න වෙනවා. ඉතින් ඒවා එහෙම වෙන්න ඕන. මොකද මේ රටේ මේ ලෝකේ දෙවියෝ කියලා කොට්ටාසයක් ඉන්නෝනේ. ඒ දෙවියොන්ගෙන් කාට වුණත් මේ කියන්නේ මොන හරි වැරද්දක් කරනවා නම් ඒ දේවල් දඬුවම් හම්බෙනවා. ඒක සබහාදාමයෙන් හම්බෙන දෙයක්. ඉතින් මේක මට සමහරක් කට්ටිය බනින්න පුළුවන්. රාජාංගනේ හාමුදුරුවන්ට පක්ෂව ඉන්න කට්ටිය මේක බනින්න පුළුවන්. මට ඉතින් ඒක අදාළ නැහැ. මොකද ඒක ලංකාවට කරන සේවයක් කියලා හාමුදුරුවෝ කිව්වට අපිට නම් පේන්නේ නැහැ සේවයක් කියලා. මිනිස්සුන්ට කුණුහරුප කිය. හොඳ වැඩේ මට නම් කියන්නේ. ඇත්තටම කියනවා නම් මං නම් ඇත්තටම සතුටුයි. හාමුදුරුවෝ පන්සලෙන් පන්නලා මේ ඔය සිවුරත් ගලවලා මේ ගිහියෙක් විදියට ඔය වැඩේ කරගෙන ගියා නම් මම මුකුත් කියන්නේ නැහැ. මොකද Tamanට ඕනම කෙනෙක්ට මේ මතයක් දරන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට කුණුහරුප කියන්න අයිතියක් නැහැ හාමුදුරුවන්ට. හාමුදුරු කෙනෙක් වුණාම. ඒකට මම මේ ඇත්තටම මම විරුද්ධ. කුණුහරුප කියන එකයි මිනිස්සුන්ට අපහාස කරන එකයි දේශපාලඥයන්ට කඩේ යන එකයි ඒක නිවන් කරේ. මම නම් මගේ මතය අනුව නම් මචං මේ හාමුදුරු නමක් කියලා කියන්න බෑ. මොකද අපිට පව් සිද්ධ වෙනවා. සාසනෙන් නිරපල කියලා මේ නිවුස් වලට ගිහින් කියලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු දැන් පන්සල අතහැරලා දාලා මිනිස්සුන්ට ඒ දේවල් බෙදලා දීලා මේ වෙනකොට පන්සලෙන් ගිහිල්ලා තියෙනවා. ඇත්ත නැත්ත දන්නේ හාමුදුරුවෝ තමයි. ඉතින් වෙච්ච සිද්ධිය දන්නේ හාමුදුරුවෝනේ. ඉතින් හාමුදුරු නමක් කියනකොටත් අපිට පව් සිද්ධ වෙනවා. එහෙම කියන්න වටින්නේ නැහැ. මොකද රටට සේවයක් කරේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. රටට සේවයක් කරනවා නම් මිනිස්සුන්ට මේ කුණුහරුප කියන්නේ ඕනම හාමුදුරු නමක්. සිවුර දරාගෙන සමහරක් හාමුදුරු නම් ඉන්නවා සල්ලි හොයනවා, ගෑනු තියාගෙන ඉන්නවා. එතකොට සිවුර පාවිච්චි කරන්නේ අර මිනිස්සු සල්ලි හොයන්න. ඒ හැමදේම කියන්නේ සිවුරේට බලයක් තියෙන ඕනම තැනක යන්න පුළුවන්. ඕනම තැනක ගරු කරනවා. ඉතින් ඒ ගරුත්වය තියාගෙන හිටියනම් අද ඔහොම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මිනිසුන්ගෙන් සල්ලි උරන් කණ්ඩ මිනිසුන්ට බයින්න අයිතියක් නැහැ. මොකද මම නම් මගේ මතේ නම් ඒකයි. ඉතින් මම නම් ඇත්තටම සතුටු වෙනවා ඔය හාමුදුරුවෝ ඔය පන්සලකවත් ඉන්න දෙන්න හොඳ නැහැ. ඔය හාමුදුරු නමක් කියන්නේ නැහැ මම නම්. මේ ගහලා පන්නන්න ඕන. ඇත්තටම ඒක තමයි වෙන්න ඕන මගේ මතේ අනුව නම්. මම දන්නේ නැහැ මේක මේ සමහරක් කට්ටිය හාමුදුරුවෝන්ගේ දේශපාලනේ මතයට කැමති වෙන්න පුළුවන්. ඉතින් මගේ නම් මතේ ඒ හාමුදුරුවෝ නමට ශාසනයවත් සුදුසු නැහැ. ඉතින් YouTube channel එක නැති වෙන්න ඕන. මොකද YouTube channel එකෙන් ගොඩක් මිනිස්සුන්ට කුණුහරුප කියලා ඒකෙන් තියෙන සියලුම දේ මිනිස්සුන්ට අපහාස කරලා ඒ දේවල් කරාන. ඒ දේවල් කරාට පස්සේ අරක ඉබේම වෙනවා. ඔය දේවල් බලාපොරොත්තු වෙන තමයි කරන්න ඕන. ඉතින්